අයිබෝන් හුඟක් දෙනෙක් අපිට කිව්වා මිනිස්සුන්ට හිතාගන්න බැරි වෙච්ච කාරණාවක් ගැන කතා කරන්න කියලා. බැලූ බැල්මට එය කෙසේ සිද්ධ වුණාද කියන එක සම්බන්ධයෙන් අපිට ටිකක් අර පොඩක් මොලේ කල්පනා කරන අයට හිතන්න පුළුවන් යම් යම් සිද්ධි ටිකක් තියෙනවා මේ පහුගිය ස්වභාවික ව්‍යසනයත් එක්ක දැන්. ඒක ස්වභාවික ව්‍යසනයක් කියලා කියන්නේ රටම හඳුන්වන්නේ ස්වභාවික ව්‍යසනයක් කියන වචනේ නිසා. අපි විශ්වාස කරනවා ඒක ස්වභාවික ව්‍යසනයක් නෙමෙයි කියලා. දැන් මොකද තත්ත්වය ගම් වතුරත් නෙවෙයි සුළුසුළුකුත් නෙවෙයි මේ තත්ත්වය ඇති වුණේ නායෑමුත් එක්ක. ඒතර ඔබ දන්නවා ජීවිතේට නොහිතන තැන් නාය ගියා. ඒ තැන් ජීවිතේටවත් හිතා ගන්න බෑ නායයි කියලා. නාය ගියා. ගියා කියන්නේ මුළු ගම් පිටිම යට වුණා. මැරිච්ච ගාන තාමත් කවුන්ට් වෙලා නැහැ. ඔය 600ද 700ද කියවට ඒව මේ එවැනි සුරංගන කතා. දැන් මම මේ කතා කරන්න යන සිද්ධිය තමයි ඔබ දන්නවද මීට වසර 3කට විතර ආසන්නව අරනායක මැතිවරණ බල ප්‍රදේශයේ දෙබත්ගම ග්‍රාමයට ආසන්නයෙන් හත්ගම්පල ග්‍රාමයට ආසන්නයෙන් එළඟ පිටිය නාය ගියා. ඕකට රට කිව්වේ සාමසර කන්දේ නායෑම කියලා. එදා මෙදා තුර ඉතිහාසයේ ලංකාවේ බරපතලම දරුණුතම නායෑම තමයි සාමසර කන්දේ නායෑම. ඒ කියන්නේ හවස 5යි ගානකට නාය ගියා 5:17ට වගේ නාය ගියා. ඊට පස්සේ ඊට හෝරාවකට එකමාරකට පස්සේ ඒ කන්දේ අනිත් පැත්ත එහෙම් පිටින්ම කට හොදලා දැම්මා වගේ අර ගොඩක් දෙනෙක් ෆෝන් වල ටෝච් ගහලා තියෙනවා අපිව බේරගන්න වගේ පණිවිඩයක් දෙන්න අනිත් පැත්තේ කට්ටිය. නමුත් කෙසේ හෝ මේ ටෝච් පිටින්ම මහ පොළොවට වැලෙලා ගියා. කොටස් දෙකකට නාය ගියා. ඒක තමයි බරපතලම නාය යෑමේ අනතුර. දැන් මේ නාය ගිහිල්ලා ටික දවසකින් මමත් ඒ පැත්තට ගියා බලන්න. නමුත් කිට්ටු වෙන්න යන්න බැරි වුණා. මොකද අර පස් එරින හින්දා යන්න බෑ. යන එක අතිශය අවදානම්. කෙසේ වෙතත් ඊට මාස එකමාරකට දෙකකට පස්සේ අපි වෙනස වැඩසටහනේ රූගත කිරීමකට ගියා. ඒ ගියපු ගමනේදී අපිට පුළුවන් වුණා සාමසර කන්දේ නායෑම ආරම්භ වෙච්ච ඉහළම තැනට යන්න පුළුවන් වුණා. ඒ කියන්නේ නායයන්න පටන් ගත්තේ කන්දේ මුදුනේම කන්ද ගැලවිච්ච පස් කුට්ටිය ගැලවිච්ච තැනටම අපිට යන්න පුළුවන් වුණා. අපි ගියා. ඒ වෙනකොට යම් මට්ටමකට මේ ඇවිදගෙන යන්න පුළුවන් ආකාරයට සැකසලා තිබ්බා. එතකොට ඒ අසල තිබුණ බේරිච්ච ගයක්. ඒකේ විතරයි මේ පැත්තටම බේරලා තිබුණේ. පාරවල් දානම්මනම් ඔක්කොම ගලවගෙන ගිහලා තිබ්බා. ඒ බේරිච්ච ගෙදර හිටපු කට්ටිය අපි හම්බුණා. ඒගොල්ලෝ කියපු එක දෙයක් තියෙනවා. ඒගොල්ලෝ කිව්වා මහත්තයා අපිට හවස ඇහුණා 5යි කාලට විතර ප්ලේන් එකක් හැප්පෙනවා. ඒ කියන්නේ ගමේම මිනිස්සු හිතුවේ ප්ලේන් එකක් හැප්පුණා කියලා. ඔන්න ප්ලේන් එකක් හැප්පුණා කඩා වැටුණා කියලා මිනිස්සු එළියට බැස්සා කඩා වැටිච්ච හෝ හැප්පිච්ච ප්ලේන් එක බලන්න. හැබැයි ප්ලේන් එකක් නෙමෙයි හැප්පුණේ. දරුණු ලෙසම ගල පුපුරලා ගියා. ඒ ගල පුපුරලා යන සද්දේ තමයි මේ මිනිස්සුන්ට ප්ලේන් එකක් හැප්පුණා වගේ ඇහුනේ. ඔබ දන්නවද? මේ නායෑම පටන් ගත්ත තැන, කියන්නේ සාමසර කන්දේ උඩ මහා විශාල ගලක් පිපිරිලා තිබ්බා. ඒ පිපිරිච්ච තැන සාමාන්‍යයෙන් ඔය අත්තිවාරම් දාන්න අපි කඩන ගල් දෙකේ ගල් හෝ අත්තිවාරම් දාන්න කඩන ගල් වගේ ගල් තිබුණා කියුබ් 1000ක් පැටවුවත් ඉවර කරන්න බෑ. ඔබ හිතන්න ඒ කියන්නේ නාය ගිහිල්ලා මාස එකමාරකට දෙකකට ආසන්න කාලයක් ඇතුළත. ඒ තරමටම ගල කැඩිලා. කවුරුත් කඩලාද? නෑ. අර නායෑමත් එක්කම ගල කැඩිලා පොඩි කොටස් වලට. ඒතකොට නායත් එක්කම ගල කැඩෙන්න මහ විශාල පිපුරුමක් එන්න එපා. මහ විශාල පිපුරුමක් එක්ක තමයි මේ දේ සිද්ධ වෙන්න ඕනේ. නැත්තම් ඔබ දැන් අපි සාමාන්‍යයෙන්ම මෙහෙම හිතමුකෝ දැන් කන්දක් උඩට වැහැලා ඒ වතුර පල්ලෙහාට කාන්දු වෙලා යට ගල් පොත්තක් තියෙනවා නම් පල්ලෙහාට කාන්දු වෙලා ගල් පොත්තෙන් එහාට බහින්න නැති නිසා ගල් පොත්ත දිගේ වතුර ගලාගෙන ගිහිල්ලා අර ගල් පොත්තට උඩින් තියෙන පස් කණ්ඩිය ගල් පොත්ත දිගේ වතුර ගලාගෙන ගිහිල්ලා පොඩි වතුර යෑමේ හිඩසක් ඇති වෙලා අර පස් කණ්ඩිය එහෙම්ම හොදගෙන පල්ලෙහාට යනවනේ. ඕකනේ නාය යෑමේ සිද්ධිය කියලා අපි නිකන් ඇස් බැල්මට අපිට පේන්නේ. නමුත් ඒ සාමසර කන්දේ සිද්ධිය අතිශය බරපතලයි. ගල විශාල ලෙස පිපිරිලා තියෙනවා. ඒ පිපුරුමත් එක්ක තමයි නාය ගිහිල්ලා තියෙන්නේ. කොහොමද ගල පිපිරෙන්න ඇත්තේ? ඒක අභිරහසක් අදටත්. අන්න ඒ වගේම සිද්ධි ටිකක් මේ නාය යෑම ඇතුළේ සිද්ධ වුණා. ඒ කියන්නේ සාල් වශයෙන් ලංකාවේ
ඔබ දන්නවද ලංකා සිතිය මේ හරි මැදින් මෙහෙම රේඛාව පල්ලෙහාට ඇන්දොත් ඒ කියන්නේ ඉහළ සිට පල්ලෙහාට අනුරාධපුර මැදවච්ච හරියේ ඉඳලා දැන් අපි වවුනියාව මැදවච්ච හරිය ඉඳලා පල්ලෙහාට දිගටම හරි මැදින් රේඛාව ඇන්දොත් ඒ රේඛාවේ තමයි බරපතල විදිහටම නායෑම 90%ක්ම සිද්ධ වුනේ. එතකොට ඒ නායෑමුත් එක්ක ඔය සාමසර කන්දේ වෙච්ච සිද්ධියේ යම් සිද්ධි, ඒ කියන්නේ සාමසර කන්දේ වෙච්ච සිද්ධිය වගේම යම් සිද්ධි සිද්ධ වෙලා තියෙනවා. ඒ හා සම්බන්ධයෙන් සමහර අය සෝෂල් මීඩියා වලට වොයිස් කට් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ දේවල් දැකපු මේ දේවල් ඇහිච්ච අය වොයිස් කට් දීලා තියෙනවා. ග්‍රාමීය ජීවත් වෙච්ච අපේ සහෝදර ජනතාව කියනවා මහ විශාල නායයන්ට කලින් මහ විශාල ශබ්දයක්. ඒගොල්ලෝ කියන්නේ ප්ලේන් එකක් හැප්පුණා කියන එක තමයි. ප්ලේන් එකක් හැප්පුණා, ප්ලේන් එකක් කඩා වැටෙනවා වගේ සද්දයක් ආවා. ඊට පස්සේ මහ විශාල දුමක් පිට වුණා. ඒ දුම පිට වෙලා ශබ්දය ඇවිල්ලා මිනිත්තු ගානකින් කට හොදලා දැම්මා වගේ නාය ගියා. එතකොට මේ ගල් පිපිරෙන්නේ මොන වගේ සංසිද්ධියක් වෙලාද? දැන් ගලක් ගැලවෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. පස්මත දැන් බතලේ ගල ගැලවිලාව කියමුකෝ, අපි සීගිරි ගල ගැලවිලාව කියමුකෝ. ගල ගැලවිලා එන එක වෙනයි ගල පිපිරෙනවා කියන එක. දැන් ඔබ කල්පනා කරලා බලන්න මහ විශාල තඩි ගලක් පිපිරෙනවා කියන එක. ඒක පිපිරෙන එහෙම නිකම්ම ස්වභාවිකව ගල පිපිරෙන්න මන් දන්නේ ඒක දැඩි අවරශ්මියක් තිබ්බද, දැඩි සීතලට, වරුසාව වැඩිකමට තෙත බරිත වෙලා ගල පිපිරුණාද? එහෙම නැත්නම් භූ අභ්‍යන්තරයේ මොකක් හරි පිපුරුමක් සිද්ධ වුණාද? එවැනි ගල් පිපිරෙන්න භූ අභ්‍යන්තරයේ මොන හරි දෙයක් සිද්ධ වුණාද? එතකොට ඒ පිපිරෙනකොට ඇතිවන යම් දුමක් වේ නම්, යම් දෙයක් පිපිරෙද්දි පොඩි දුමක් යනවා. නමුත් කළු ගලක් වගේ පිපිරෙද්දි ඒ ගල් වල තියෙන ඩස්ට් එක යනම නම් ඒ ඔක්කොමත් එක්ක පොඩි දුමක් වගේ දෙයක් පේනවා. ඒ කියන්නේ ඇස් බැලමට හොඳට පේනවා. ඒතකොට මේ වගේ සිද්ධි කීපයක් මේ වතාවෙත් මේ රටේ යම් තැන්වල සිද්ධ වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ දෙනා දක්වපු අදහස් සමාජ මාධ්‍යයේ තියෙනවා. මේවා ජාතික මාධ්‍යයේ යනවාද කියන මම දන්නේ නැහැ. කෙසේ වෙතත් දැන් මෙවැනි සිද්ධි, ඒ කියන්නේ නායක් යනකොට ඇස් බැල්මටම අප හිතන වැහැලා කන්ද උඩ පස්වලට වතුර අහලා පල්ලෙහාට වතුර ගලාගෙන ගිහිල්ලා පල්ලෙහා ගල් තට්ටුව දක්වාම ගිහිල්ලා එතකොට ගල් තට්ටුවෙන් පල්ලෙහාට යන්න බැරුව ඒ ගල් තට්ටුව දිගේම වතුර ලීක් වෙලා පල්ලෙහාට ගිහිල්ලා අර ගල් තට්ටුවයි පසුයි අතර පුංචි හිඩසක් ඇති වෙලා ඒ හිඩස පල්ලෙහාට පස් තට්ටුව පාත් වෙනකොට පස් තට්ටුව හොදගෙන පල්ලෙහාට ඇවිල්ලා පල්ලෙහා වෙන්න ඕනේ හානි වෙනවා. දැන් මේක තමයි සාමාන්‍යයෙන් අපි හිතන නාය යෑම. නමුත් එතනින් එහාට ගිහිල්ලා විශාල පිපුරුමක් ඇති වුණොත්, දැන් මහා සාගරයේ මැද්දේ පිපුරුමක් ඇති වුණොත් ස්ථීරවම සුනාමියක් එනවා. ඒක ලොවෙත් එනවා. මහා සාගරයේ අභ්‍යන්තරයේ පිපුරුමක් ඇති වුණොත් දැන් ඔබ දන්නවා සුනාමි අනතුරු පිළිබඳව අපි අපේ ගුණසේකර මහත්තයත් එක්ක සාකච්ඡාවක් කරා. සුනාමිය කොහොමද ආවේ කියන එක සම්බන්ධයෙන්. අපේ සිව්වැල් නාලිකාවේ බලන්න ඒවා. එතකොට විශාල පිපුරුමක් ඇති වුණොත් ඒ පිපුරුමත් එක්ක ඉහළ පස් තට්ටුව ස්ථීරවම ගැලවිලා පල්ලෙහාට කඩාගෙන එනවා. ඒ පස් තට්ටුවේ ඝනකම මීටර්ද අඩිද අදාළ වෙන්නේ නැහැ. පිපුරුමේ ප්‍රමාණය අනුව ස්ථීරවම පස් තට්ටුව ගැලවිලා පල්ලෙහාට එනවා. ඒ විතරක් නෙවෙයි මේ පස් තට්ටුව ගැලවිලා එන්නේ පල්ලෙහා පස් තට්ටුව ඔක්කොම ගලවගෙන තමයි. ඒ කියන්නේ කට හොදලා දැම්මා වගේ මේක සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි නායෑමේ සංසිද්ධි නිරීක්ෂණය කරන ආකාරයට හාත්පසින් වෙනස්ව මහා තඩි කළුගල් පිපිරිලා කොහේ හරි නාය ගිහිල්ලා තියෙනවනම් පිපුරුම් සද්ද ඇවිල්ලා තියෙනවනම් ඒ පිපිරෙනකොට යම් දුමක් වගේ මිනිස්සු දැක්කා නම් ඒ තැන්වල මහා කළුගල් පොඩි ගල් කැට කැඩිලා තියෙන. දැන් කඩුගන්නාවට යන්න. දැන් කඩුගන්නාවේ ඔබ ගණේ තැන්නෙන් පටන් අරගෙන කඩුගන්නාවේ කැප්ටන් ඩෝසන් කුරුණ දක්වා යනකොට නාය ගියපු තැන් තියෙනවා 4ක් 5ක්ම. ඒ හැම තැනකම තියෙන්නේ පස් තට්ටු කඩාගෙන පල්ලෙහාට ඇවිල්ලා මහා තඩි ගල් ගැලවිලා පල්ලෙහාට ඇවිල්ලා ගල් පිපිරිච්ච තැනක්වත් හොයාගන්න නැහැ. ඒ ගල් පිපිරිලා නැහැ. ඒ වගේ තියෙන සම්පූර්ණ පස් ටික හොදාගෙන ඇවිල්ලා ගල් ටික ගෙල්ලලා පල්ලෙහාට ඇවිල්ලා විතරයි. සමහර තැන් තියෙනවා ලංකාවේ. ඔබ හොඳින් හොයලා බලන්න. ඔබත් ඉන්නේ මේ වගේ ප්‍රදේශයක නම් වහාම මේක නිරීක්ෂණය කරන්න. සමහර තැන් තියෙනවා විශාල ගල් තලාවක් පිටින්ම පිපිරිලා ගිහිල්ලා ඒ පිපුරුමත් එක්ක ඇති වූ කම්පණයට පස්කණ්ඩි ගලවගෙන ඇවිල්ලා නාය ගිහිල්ලා. එය එසේ වෙන්නේ කෙසේද? ඔන්න ඕක තමයි අපි අහන ප්‍රශ්නේ. සාමසර කන්දත් නාය ගියේ ඒ ආකාරයටමයි. ලංකාවේ මෙවරත්
නායෑමේදී මේ සංසිද්ධි ටික එසේම සිද්ධ වෙලා තිනවා සමහර තැන්වල. ගමේ සියසින් දුටු අය කියන විදිහට ඉස්සර වෙලාම පිපුරුම් හඬක් ඇවිල්ලා තියෙනවා. ඒ පිපුරුම් හඬ එනකොට ලොකු දුමක් ගියාලු. ඒ දුම යන අතරතුර තමයි දැකලා තියෙන්නේ ලොකු පස්කන්ධක් එනවා. ඒ තප්පර ගානක් යනකොට නැවත පිපුරුම් හඬක් ආවා කියනවා. ඒතකොට නැවත ගස් ගලවගෙන එනවා දැකලා තියෙනවා. පස් කඩාන එනවා දැකලා තියෙනවා. ඒ බලන විගසින්ම උඩ බංගලෝ එකත් එක්ක පොස් ගහක් කරකිලා එනවා දැක්කලු. ඒ තුන් පාරම පිපුරුම් හඬක් ආවලු. ඒ වගේම එතකොට මේ ගෙවල් පහ යට වෙලා 12 දෙනෙක් මෙතන ජීවිතාස්තයටපත් වුණා. ඒ වගේම මට හිතෙනවා මේක නායක් යනවා නෙවෙයි මහත්මයා, මට හිතෙන්නේ මේ නායක් ගියා නම් මෙහෙම පිපුරුම් හඬක් ආවේ කොහොමද? එතකොට මේ අවස්ථාවේ වතුරේ වාතාවරණයට කියන උණු වතුර වාගේ ප්‍රශ්නයක් දැනුණා. එතකොට ඒ වගේම මම දැකපු දෙයක් තියෙනවා. මෙතනින් කිලෝමීටර් 3ක් විතර උඩහට යනකොට ලොකු කඳු ගැට්ටක් තියෙනවා. ඒකේ අපි ගියා බලන්න. මොකද්ද එන්නේ කියලා පල්ලේ ගෙවල් ටිකක් තියෙනවා. දෙපැත්තෙම පුපුරලා. නායවල් දෙකක් ගිහිල්ලා තියෙනවා. මැද පිපුරුම් තියෙනවා. එතකොට මේ පිපුරුමේ යනකොට දික් අතර පිපුරුමේ හරස් අතර ගලක් තියෙනවා. එතකොට ඒ ගල අර නායමත් එක්ක ගිහිල්ලා නැහැ. ඒ ගලත් අර දික් අතර පිපුරුමත් එක්කම ගල දෙකට දෙබෑ වෙලා තියෙනවා. එතකොට නායක් ගියා නම් මහත්මයා මේ ගල රොක් වෙලා යන්න ඕනේ. මේක මම හිතනවා මේකට මොකක් හරි ජාත්‍යන්තර බලපෑමක් හරි යන්දේකින් මේ අපේ මේ මුතු ඇටය විනාශ කරන්න කරපු දෙයක්ද නැත්නම් මේ සෝබා ධර්මයෙන් මේ වර්ෂාවත් එක්ක වෙච්ච දෙයක්ද කියන එක ඇත්තම මට හිතා ගන්න බෑ මොකක්ද කියන එක. එහෙමනම් මේ ගල් පිපුරුනේ කොහොමද? මොන වගේ හේතුවක් නිසාද පිපුරුනේ? මේක මානව ක්‍රියාකාරකමක්ද? කෙසේ හෝ ඊටාම මිනිස්සුන්ට ප්‍රශ්නයක් මතුවන තැනට, මිනිස්සු වික්ෂිප්ත වෙන තැනටම සමහර තැන්වල මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා. ඔහේ යන්නම් වාලේ වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කාලා කියන දෙයක් කරලා ඉන්න මිනිහෙක් වෙන්න එපා. මේ චලනයන් පිළිබඳව වහාම ඔබ නිරීක්ෂණයට එන්න. අපිට වමනාව තියෙන්නේ ඔබ මේවා හොයන්න පොළඹවන එක. ඔබේ වැඩ කරන අතරතුර ඔබ මේවා හොයන්න. චුට්ටක් විපරම් කරන්න මොකද්ද වෙන්නේ කියලා. මේ සම්බන්ධයෙන් තවත් මොන හරි කරුණු ඔබ දන්නවනම් වහාම අපිට කියන්න. අපි මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවකට එමු. ඒ කියන්නේ මේක මේ භූවිද්‍යා හා පතල් කාර්යාංශයට හෝ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට විග්‍රහ කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි මා විශ්වාස කරන ආකාරයට. දැන් අපි දන්නවනේ කිරිනොච්චේ හරක් එළුව මැරුණා මීට අවුරුදු 1කමාරකට කලින්. ඔය වගකිය යුතු අංශ මොකද්ද කිව්වේ? සීතලට මැරුණා කියලා කිව්වා. ජීවිතේට එහෙ තිබුණේ ඒ දවස්වල සෙල්සියස් අංශක 23 24 උෂ්ණත්වයක් තිබුණේ. ජීවිතේට හරක් මැරෙන්න තියා කීයටවත් හිතන්නේවත් නැහැ. නමුත් ලොකු බොරුවක් රටට කිව්වනේ. සීතලට හරක් මැරුණා කියලා. හරක් නෙවෙයි එළුවෝ කොකුලෝ බල්ලෝ කී සත්තු කොච්චර මැරුණාද? මැරිච්ච මිනිස්සු සංඛ්‍යාවකුත් ඇති. ඒව දන්නේවත් නැහැ රටේ මිනිස්සු. මේ වෙනකොට අපි දන්නවා නුවරඑළිය බදුල්ල වගේ දිස්ත්‍රික්කවල ඉඩම් වල ලොකු අර්බුදයක් තියෙනවා. ඒ ඉඩම් වේගයෙන් අපට අහිමි වෙගෙන යනවා. අපි දන්නවා එක එක ව්‍යාපෘති මොවාවෙන් විශාල වශයෙන් ටනල් හාරලා තියෙනවා. ඒ කියන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් ටනල් ඉදි කරලා තියෙනවා. ඒ ටනල් වල මොනවා සිද්ධ වෙනවද මොනවා ඉදි වුණාද ඇති වුණාද කියලා අපි දන්නේවත් නැහැ. ඒ ටනල් වල මොන හරි උපකරණ සවි කරලා තියෙනවද? ඒ ටනල් වතුර ගෙනියනේවද මොනවද? එහෙම රටට කිසි පැහැදිලි විග්‍රහයක් කවුරුත් කරන්නේ නැහැ. හරියට අර ඉන්දියාවත් එක්ක අසං කරපු ගිවිසුම් වගේ. ඉතින් මේ වගේ අර්බුදයක් තියෙනවා. ඒ නිසා ඔබ මේවා ගැන සවිඥානික වෙන්න කියන පණිවිඩය දෙන්නයි අපි මේ වැඩසටහන කරේ.